හරි. අපි එහෙනම් ක්ලාස් එක පටන් ගමු. හරිද? අද අපි කතා කරන්න යන්නේ අපේ 7 ශ්‍රේණියේ මේක අපි ප්‍රශ්න පත්‍ර පන්තියක් විදිහට දිගටම කරගෙන යනවා. ඕනෑම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන විදිහට. ඒක නිසා ඒක සම්පූර්ණ නොමිලේ කරන්න ඉතින්. හරිද ඔයාලට? ඒක නිසා ඔයාලගේ දන්න කියන යාළුවෝ ඔක්කොමත් ඇඩ් කරලා ජොයින් වෙන්න කියන්නේ අපි සම්පූර්ණ පොඩි පේපර් එකක් කතා කරලා පහුගිය ප්‍රශ්න පත්‍ර සහ අනිකුත් ප්‍රශ්න පත්‍ර ගැටලු සාකච්ඡා කරන එක තමයි මේ පන්තියේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙනම් මම විනාඩි 5ක් දෙන්නම්. හරිද? ඔයාලා මේ රිකෝල් පේපර් 1 එක අපි කරපු පාඩමක් අපේ තියරි ක්ලාස් එකේ නම් මේ පාඩම කරා. රිකෝල් පේපර් 1 එක ටක් කරලා විනාඩි 5ක් කරන් මේ ප්‍රශ්නේ කරන්න බලන්න ඔයාලට පුළුවන් වෙන විදියට. අපි පේපර් එක සාකච්ඡා කරමු. ඊට කලින් දැන් මම ඔයාලට මේක අපි දාලා තියෙන්නේ අපේ සත්ව විවිධත්වය ගැන ඉගෙන ගන්න තියෙන 6 වෙනි පාඩමෙන්නේ. හරිද? අපි මේ ප්‍රශ්න පත්‍රයේ උත්තර ටික අන්තිමට බලමු. හරිද? උත්තර ටික බලා ගන්න පුළුවන් නේ අපි උත්තර ටික චෙක් කරගමු. දැන් මේ වැඩ පිළිවෙලේ යන්නේ පුතේ ඔයාලට හරිද? ටික සුළු වෙලාවකින් සම්පූර්ණ පාඩමක්ම ආවරණය කරලා දෙන එක තමයි මගේ බලාපොරොත්තුව. එතකොට දැන් මම ගෲප් එකට දාලා තියෙනවා ඔයාලගේ PDF එක සමහර අය නම් print out ගන්න ඇති. print out එකක් නැති වුණත් කමක් නැහැ. ඔයාගේ වෙන ෆෝන් එකකින් හරි ගෙදර කාගේ හරි පන්තියට සම්බන්ධ වෙන්න බලන්න. හරි දැන් චුට්ටක් එන්නකෝ මම මේ පාඩම හරිද ඔයා ඉගෙන ගත්ත කෙනෙක් වෙන්න පුළුවන් මේ පාඩම ඉගෙන ගත්තේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. හරිද? ඔයාලට සරල විදිහට ටක් කාලා පාඩම මොකක්ද කියන එක අපි ඉගෙනගෙන යමු. ඉස්සෙල්ලාම හරිද? එහෙනම් ඔයාගේ ගන්නකෝ ඔය තියෙන අපිට ඉස්සෙල්ලාම මේ සත්ත්ව විවිධත්වයේ පාඩමේදී ඉගෙන ගන්න තියෙන පුතේ පෘෂ්ඨ වංශීන් සහ අපෘෂ්ඨ වංශීන් කියන සත්ත්ව කාණ්ඩ ගැන. හරිද? අපි අපේ 7 ශ්‍රේණියේදී මේක ගොඩාක් ගැඹුරු වෙන විදිහට අපිට ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඔයා මේ සත්ත්ව විවිධත්වය 6 වසරේදීත් ඉගෙන ගන්නවා 7ේදී 8ේදී හරිද? ඒ විතරක් නෙමේ 10 ශ්‍රේණියේදී උසස් පෙළ ඉගෙන ගත්තොත් සයන්ස් කරොත් හරිද? කැම්පස් ගියොත් කැම්පස් එකෙත් ඉගෙන ගන්නවා. හරිද? ඒ තරම් වැදගත් පාඩමක්. හරිද? එතකොට අපි මේක අපේ 7 ශ්‍රේණිය මට්ටමින් සරලව ඉගෙන ගමු. හරි. එහෙනම් ඉස්සෙල්ලම අපිට මේ සතුන් කියන කට්ටිය. හරිද? අපි දන්නවනේ. නේ අපි පරිසරය දිහා බලපුවාම අපිට පැහැදිලිව පේනවා ශාක සතුන් ශුද්‍ර ජීවීන් කියලා අපි 6 වසරේදී ඔයාට මතක ඇති චූටි කාලේ ඉගෙන ගත්තා. හරි? සත්ත්ව කාණ්ඩ සතුන් ශාක සහ ශුද්‍ර ජීවීන් වගේ ජීවී කාණ්ඩ ඉගෙන ගන්න පුළුවන්. ඒ අතරින් දැන් මේ සතුන් කියන කට්ටිය දැන් අද කතා කරන්නේ. හරිද? සතුන් කියන කට්ටිය ගත්තාම අපිට මේගොල්ලෝ වර්ග කරන්න පුළුවන් එක විදි තියෙනවා නේ. අපිට හිතන විදි වලට අපි සත්තු වර්ග කරනවානේ. අපිට පුළුවන් ඕනනම් නේ අපිට කැමති දෙයක් අනුව සත්තු වර්ග කරන්න. හරිද? කකුල් තියෙන සත්තු කියන්න පුළුවන්, කකුල් නැති සත්තු කියන්න පුළුවන්. හරිද? වතුරේ ඉන්න සත්තු කියන්න පුළුවන්, ගොඩබිම ඉන්න සත්තු කියන්න පුළුවන්, හසේ ඉන්න සත්තු කියන්න පුළුවන්. එතකොට අපිට කැමති වෙන විදිහට සත්තු වර්ග කරන්න පුළුවන්. හැබැයි මේ සත්තු වර්ග කරන විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවා. හරිද? මේ අපේ සම්පූර්ණ මුළු ලෝකෙම සමස්ත විදිහට සත්තු වර්ග කරන විදිහක් තියෙනවා විද්‍යාත්මක. එතකොට දැන් අපි විද්‍යාව විෂයේදී ඉගෙන ගන්න ඒක. හරිද? එතකොට මේ සත්තු වර්ග කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකකට හරිද? ඒ ආකාර දෙක තමයි එකක් තමයි අපුෂ්ඨ වංශී. ඔයා ඉගෙනගෙන ඇති මේ පාඩම සමහර විට. අපෘෂ්ඨ වංශී. අනිත් ජාතිය තමයි පෘෂ්ඨ වංශී. පෘෂ්ඨ වංශීන් කියලා ප්‍රධාන සත්තු කාණ්ඩ දෙකකට වර්ග කරන්න පුළුවන්. හරිද? එතකොට මේ අපෘෂ්ඨ වංශීන් කියන්නේ පෘෂ්ඨ වංශීන් කියන්නේ 아무තු වචන නෙවෙයි අපිට වෙන්නේ බොරුත් නැහැ. මොනවද මේ කියන්නේ? කවුද? ඇයි මෙහෙම සත්තු වර්ග කරන්නේ? බලන්න මම කියලා දෙන්න. හරි. අපෘෂ්ඨ වංශීන් කියලා කියන්නේ පුතේ සත්තු ඉන්නවා සමහර අය එයාලට නැහැ කොඳු වැටපෙලා. දැන් මේ බලන්නේ ඔයාගේ නිකන් මේ පිටට අත තියලා බලන්න ඔයාගේ අහු වෙනවා කියන ගැට වගේ සෙට් එකක්. හරි.
හරි අපි ඒකට මොකක්ද කියන්නේ? කෂේරුව කියලා කියන්නේ අපේ කොඳු නාරටිය කියන්නේ. ඔන්න ඔය කොඳු නාරටියේ තියෙන සත්තු කියලා జాතියක් ඉන්නවා. කොඳු නාරටියේ නැති සත්තු කියලා జాතියක් ඉන්නවා. හරිද? අපි කොඳු නාරටිය කියලා කියන එක හඳුන්වන්නේ අපි කෂේරුව කියලා. හරිද? කෂේරුව ඇති අයට කියනවා පෘෂ්ඨවංශී. කෂේරුව කියන්නේ මොකද්ද? කොඳු නාරටියක්. හරිද? දැන් මම මාළු කාලා ඉන්නේ නේ. මාළු කනකොට මාළුන්ගෙත් තියෙනවා කටුවක් හම්බ වෙනවනේ. කොඳු නාරටියක් හම්බ වෙනවා. එතකොට ඒගොල්ලෝ කවුද? පෘෂ්ඨවංශී. හරි. මැරුණු සත්තුන්ගේ ඇටසැකිලි මට හම්බලා තියෙනවා. හරි. එතකොට ඒගොල්ලන්ගෙත් කොඳු නාරටි තියෙනවා. ඒගොල්ලොත් අපි කියනවා පෘෂ්ඨවංශී. එතකොට මේ අපෘෂ්ඨවංශීන් කියන්නේ කවුද? අපෘෂ්ඨවංශීන් කියලා කියන්නේ කොඳු නාරටියක් නැති කට්ටිය. හරි. කොඳු නාරටියක් නැත්තේ කාටද? අපි කියනවා කොඳු නාරටිය නම් කෂේරුව නැති අය. කෂේරුව නැති ජීවි සත්තු. හරි. කෂේරුව නැති අය කවුද? දැන් බලන්න කල්පනා කරලා බලන්න කොඳු නාරටියක් හම්බුනේ නැති සත්තු. ඔය ගොළු බෙල්ලෝ නේ. පොඩි පොඩි මාකුළුවෝ කූඹි. හරිද? ඒගොල්ලන්ට කොඳු නාරටියක් නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් ඒගොල්ලෝ අපෘෂ්ඨවංශී කියලා. ඔන්න ඔය කොඳු නාරටිය කියන සාධකය නැත්තම් කෂේරුව කියන එක පදනම් කරගෙන තමයි අපි සත්තු වර්ග කරන්නේ. හරිද? කොඳු නාරටියක් තියෙන අයයි කොඳු නාරටියක් නැති අය. හරි වෙනම ලේසි. බලන්නකො. එතකොට ඔයාගේ අච්චු පොතත් බලාගෙන යන්න. හරි අච්චු පොතේ තියෙනවා බලන්න සත්තු ලිස්ට් එකක්. හරි ඕන් ඉන්නවා මීසෙක් ඉන්නවා කැස්බෑවෙක් ඉන්නවා ගොළු බෙල්ලෙක් ඉන්නවා. හරිද? එතකොට ඔයා දැන් ගෙදරදී වාර තියෙන වැඩක් තමයි හරි ඔය සත්තු දිහා බලලා කාටද කොඳු නාරටියක් තියෙන්නේ කාටද කොඳු නාරටියක් නැත්තේ කියලා හරි වර්ග කරන්න ඕනේ. හරි. එතකොට අපිට ඉතින් ඕන තරම් උදාහරණ කියාගෙන යන්න පුළුවන් නේ. කොඳු නාරටියක් තියෙන අය කවුද නැති අයද බල්ලෝ පොසෝ ඔක්කොටම කොඳු නාරටියක් තියෙනවා. හරි. කොඳු නාරටියක් නැති අය ඔය කෘමි සත්තු ඔය සාමාන්‍ය අල්ලු ඒ කාටවත් කොඳු නාරටියක් නැහැ. එහෙනම් ඒගොල්ලෝ අපෘෂ්ඨවංශී කොඳු නාරටිය තියෙන අය පෘෂ්ඨවංශී. right. ඊට පස්සේ මේ කොඳු නාරටියක් තියෙන සත්තු. හරි. කොඳු නාරටියක් තියෙන සත්තු ඉන්නනේ කොඳු නාරටියක් නැත්නම් ඉතින් කොඳු නාරටියක් නෑම තමයි හරි අවුලන්නේ. කොඳු නාරටියක් තියෙන අය ඉන්නවනේ. ඔන්න කොඳු නාරටියක් තියෙන අයත් අපි තවත් විවිධ ආකාර වලට වර්ග කරනවා. චුට්ටක් අහගන්න මේ. ඔයා දන්නවා මේ. ඔන්න බලන්න. කොඳු නාරටියක් තියෙන අය වර්ග කරන්න පුළුවන් අපිට. එකක් තමයි මාළු, මත්ස්‍යය. හරිද? මත්ස්‍යය. අකුරු පැහැදිලි මදියති සමහර විට උඩට පෙනෙයි. අපි ළඟදී මේකත් හදා ගන්නවා. දැනට බලන්නකෝ. හරි. මත්ස්‍යය. එහෙනම් කොඳු නාරටියක් තියෙනවා කියලා අපි දන්නවා මාළුන්ට. හරි. ඊට පස්සේ තව ඉන්නවා කොඳු නාරටියක් තියෙන තව සත්ත්ව කාණ්ඩයක් කවුද? උභයජීවීන්, ගෙම්බු වගේ අය. හරිද? උභයජීවී. උභයජීවී කට්ටිය. ඊට පස්සේ කොඳු නාරටියක් තියෙන තව සෙට් එකක් ඉන්නවා උරගය. උරගය ඔය නයි පොළොංගු. හරිද? අපිට හිතෙන්නේ නයාට කොළඟට කොඳු නාරටියක් නෑ කියලා නේද? නිකන් රිංගල යනවනේ මේ පොඩි පොඩි අස්වල මුල්වල වලින්නේ. හැබැයි කොඳු නාරටියක් තියෙනවා ඈ. හරි. එතකොට දැන් අපිට කොඳු නාරටියක් තියෙදි කොහොමද එච්චර නැවෙන්නේ ඇඹරෙන්නේ කියලා හිතනවනේ. හැබැයි තියෙනවා යාටත් කොඳු නාරටියක්. හරි. එහෙනම් උරග ජීවි. උරග කට්ටිය. උරගයන්ට තමයි පුතේ අයිති වෙන්නේ. ඔය සරපයි කාණ්ඩේ සියලුම කට්ටිය ඊට පස්සේ ඉබ්බෝ කැස්බෑවෝ හරිද කබරයා තලගොයා කොමල්ලා උරගයෝ තමයි කටුස්සෝ ඊට පස්සේ තවත් කොඳු නාට්‍යයේ තියෙන තව සෙට් එකක් ඉන්නවා කවුද දැන් මාළුයින් ඉන්නවා උභයජීවීන් ඉන්නවා උරගයින් ඉන්නවා තව ඉන්නවා කුරුල්ලන්ටත් තියෙනව නේද කොඳු නාට්‍යයක් ඔයාලට මතකද බලන්න ඔයා දැන් චූටි කාලේ හදපු කුරුල්ලෙක් එහෙම මැරිලා වඩනලා ආයාගේ සැකිලි සෙට් එක එහෙම හම්බෙලා තියෙනවා හරි එහෙනම් පක්ෂී එයාලටත් තියෙනවා කොඳු නාට්‍ය හරි කොඳු නාරටි කියන්නේ මොකද්ද මේ කෂේරුව කියන්නේ. හරි. හරි අර කොඳු නාරටි කියන උනියන් කැතයි වගේ. හරි පොඩි නිකන් 아무තු වචනයක් ලස්සන වචනයක් දාලා දෙනවා කෂේරුව. හරි ඊට පස්සේ පක්ෂීන්ට පස්සේ තව සෙට් එකකට කොඳු නාරටියක් තියෙනවා. අපි කවුද අපි? කිරි බීලා වැඩෙන අය ක්ෂීරපායි ජීවි. ඔන්න ඔය ක්ෂීරපායි ජීවි. කවුද?
මිනිසා, බල්ලා, පූසා, අලියා ඔය කිරිබීල වර්ධනය වෙන හැම සතෙක්ටමත් තියෙනවා. මොකද්ද? කොමුණු ආරටිය. හරි. ඔන්න ඔච්චරයි ඉතින් මේ පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙන සාරාංශය. හරිද? තේරුණාද? මේවට උදාහරණ ටික අපි දන්නවනේ. හරිද? ඊට පස්සේ මේක පදනම් කරගෙන මෙන්න මේ සම්පූර්ණ මේ පාඩමේ තියෙන සාරාංශය මෙච්චරයි පුතේ. හරිද? ඊට පස්සේ මේක ඇසුරෙන් තව පොඩි පොඩි විදිහට තමයි අපි ප්‍රශ්න අහන්නේ. හරි. අපි දැන් බලමු ප්‍රශ්න වලට හුරු වෙන විදිහ. හරි. පස්සේ චුට්ටක් අහගන්න ඕනේ. හරි. දැන් එහෙනම් ඔය කොහේ හරි කොල කෑල්ලක් සටහනක් තියෙනවා නම් පොතක් තියෙනවා නම් හරි මේක මේ chart එක කැමති නම් දාගන්න පුළුවන් අපිට. හරි ලියා ගන්න පුළුවන්. මෙහෙම අපිට වර්ග කරන්න පුළුවන්. සත්තුන්ව හරි. එහෙනම් දාගන්න කොහේ හරි ලියනවා නම් හරි. සතුන් වර්ග කරන විදිය. හරි. හරිද? අපිට පොඩ වෙලාවක් නැහැ. අපි සම්පූර්ණ එක පැයකින් මුළු පාඩමම කතා කරනවා. හරිද? පාඩමත් කතා කරලා අපි ප්‍රශ්නිකුත් කරලා තමයි. right. එහෙනම් මම හිතනවා මේක ලියා ගන්න ඇති කියලා. ලියාගත්තේ නැත්නම් කමන්නේ නැහැ. හරිද? ලියාගත්තේ නැතත් කමන්නේ නැහැ. ගෙදරදී ඉන්න ගමන් මතක් කරලා මේක අඳින්න. හරිද? තනියම හිතින් මතක් කරලා අඳින්න. ඒතකොට ඔක පුළුවන්. right. එහෙනම් අපි ඊළඟට ඔයා ඉන්න ඔයගේ අච්චු පොතේ 82 වෙනි පිටුවට. හරිද? ඔන්න ලස්සන රූප සටහනක් තියෙනවා. හරි. බලන්න ඔයා දැකලා තියෙනවද මේ සතා කියලා? මේ සත්තු ටික. බලන්න. 82 වෙනි පිටුවේ කවුද ඉන්නේ? හා? පේරකෝලයා කියලා සතෙක් ඉන්නවා. ඊට පස්සේ සලබයා කියලා කෙනෙක් ඉන්නවා. තනකොළ පෙත්තා කියලා කෙනෙක් ඉන්නවා. සමනලයා, දලබුවා, ඇහැටුල්ලා. හරි ඔයා දන්න සත්තු ටිකනේ ඔයාලා ගෙදර ඔයා දැකලා ඇති මේ කට්ටිය. එතකොට මේ බලන්න මොකද්ද මේ මෙතනදී අපි කතා කරන්නේ කියලා. හරිද? පුතේ මේ සත්තු දැන් ජීවත් වෙනකොට හරිද? ඒගොල්ලන්ට ජීවත් වෙන්න ආරක්ෂාවක් තියෙන්නත් එපයි. හරිද? දැන් අපි නම් මොකද කරන්නේ? අපේ ආරක්ෂාවට අපි ගෙයක් හදාගන්න. හරි වැස්සෙන්, හරි ලෙඩ රෝග වලින්, හරි අවුවෙන් ආරක්ෂා වෙලා අපිට හරි අනතුරු වලින් ආරක්ෂලා ඉන්න පුළුවන්. හරිද? ඒතකොට සත්තුන්ටත් හැමෝටම ඉතින් සත්තු කූඩු ගෙවල් හදාගන්න ඉන්නවා. හරිද? හැබැයි ඒගොල්ලන්ට ආරක්ෂාව මදිනේ. ඒතකොට සෝබා ධර්මයෙන්ම යාට ආරක්ෂාවක් හම් වෙලා තිනවා ගොඩක් වෙලාවට. හරිද? කොහොමද බලමු අපි හම් වෙලා තියෙන්නේ. එතකොට මේ බලන්න මේ සත්තු බලන්න මේ ඉන්න සත්තු ටික පරිසරයේ ඉන්නේ නැද්දි හොයන්න පුළුවන්ද කියලා බලන්න එකපාර වැළුවොත් එහෙමනේ. අය ඔය පේර කොළයා කෙනෙක් කෙනා පේර ගහක හිටියොත් එහෙම හොයන්නම බැරිද? හරි පේර කොළයක් වගේම කොළයා කෙනෙක් ඉන්නවා. හරි ඔයාලට මතකද දන්නේ? එතකොට ඒ සත්තු ඒ වගේ ශාකයකට වෙලා ඉන්නකොට අපිට හොයන්න බෑ. හරිද? එයා දක්වන අපේ අනුවර්තනයක්. අපි කියන එකට අනුවර්තනය කියලා. හරිද? අනුවර්තනයක් තියෙනවා. ඒ කියන්නේ එයා ජීවත් වෙන පරිසරයට අනුකූලව එයාගේ ඇඟේ අනුවර්තනයක් හැදිලා තියෙනවා. හරිද? අනුවර්තනයක් දක්වනවා. එතකොට මේ අනුවර්තන යටතේ කතා කරන එකක් තමයි අපි මේ දැන් කතා කරන්නේ. එතකොට බලන්නකෝ අනුවර්තනය කියලා හඳුන්වන්නේ අපි කිසියම් ජීවියෙක් එයා ජීවත් වෙන පරිසරයට අනුව හැඩ ගැහිලා තියෙනවා නම් හරිද? හැඩ ගැහිලා තියෙනවා නම් ඒක සමහර විට පෙනුමෙන් වෙන්න පුළුවන්. හරිද? දැන් හිතන්නකෝ ඔටුවා කියන සතා ඉන්නේ කොහෙද කාන්තාරේ. එතකොට එයාට දීර්ඝ කාලයක් වතුර රහිතව ජීවත් වෙන්න පුළුවන් විදිහට එයාගේ ශරීරය හැඩ ගැහිලා තියෙනවා. අනුවර්තනය වෙලා තියෙනවා. පැහැදිලිද? හරි ඒ වගේ සමහර සත්තුන්ගේ එක එක වර්ණ රටා තියෙනවා. හරි පරිසරයෙන් වෙන් කරලා අඳුර ගන්න බෑ. හරිද? අපි ඒකට වෙනම නමකුත් කියනවා. ඉස්සරහට දැන් බලමු. හරි එහෙනම් මොකද්ද අනුවර්තනය කියන්නේ? හරිද? අනුවර්තනය කියන්නේ මොකද්ද? අනුවර්තනයක් කියලා කියන්නේ කිසියම් ජීවියෙක් එයා ජීවත් වෙන පරිසරයට අනුව එයා දක්වන හැඩ ගැසීම් වලට අපි කියනවා අනුවර්තනය. හරි. එතකොට දැන් අපි මේ අනුවර්තනයේ යටතේ තියෙන සත්තුන්ට තියෙන
තව સિદ્ધාන්තයක් තමයි පුතේ මේ දේශාන්තරණය කියලා කියන්නේ. මම දැන් මේක මතක නැහැ. හරිද? එයා ජීවත් වෙන ස්වභාවික පරිසරයට අනුකූලව හරිද? එයා පරිසරයෙන් වෙන් කරලා අඳුන ගන්න බැරි වෙන තරම්. එයා පරිසරයේ වගේම එයාට පෙනුමක් ඇවිල්ලා තියෙනවා. හරි දැන් උදාහරණයක් විදිහට මේ හිතන්නකෝ. අ ඔය දිවියෙක් ගන්නකො දිවි ෂීට් හරිද? එයා අර පඳුරු ගාලක් අස්සේ වේලිච්ච තනකොළ ගාලක් අස්සේ හැංගිලා ඉන්නකොට පරිසරයෙන් වෙන් කරලා අඳුන ගන්න බෑ. ඌයි යනවා ඇවිදගෙන දන්නෙත් නැතුව. හරි. නිකම්ම අහුවෙනවා. හරි. ඇයි එයාට මොකද්ද එතකොට ඒ තියෙන අනුවර්තන? හරි. එයාටත් පුළුවන් වෙලා තියෙනවා එයා කොහොමද ජීවත් වෙන්න එපා කෑම හොයාගන්න එපා. හරි. සත්තු දඩයන් කරගන්න. එයා හැංගිලා ඉන්නවා පරිසරය වගේම එයාගේ ශාරීරික වර්ණයත් පරිසරය වගේමයි. හරිද? එතකොට ඔන්න ඔය වගේ වර්ණ රටා ගැලපීම. හරිද? අපි කියනවා ශාරීරික වර්ණයත් පරිසරයේ වර්ණයත් එක හා සමාන වෙන විදිහට ඒගොල්ලෝ පරිසරයෙන් වෙන් කරලා අඳුර ගන්න බැරි වෙන විදිහට සත්තුන්ගේ ශාරීරික වර්ණ රටාව නැති වෙන එකට අපි කියනවා වේශාන්තරණයක් දක්වනවා කියලා. හරිද? වේශාන්තරණයක් දක්වනවා කියලා. එතකොට ඔය තේර කොළියෝ සලබයෝ හරිද? කනකොළ පෙත්තෝ ඒගොල්ලෝ තියෙන්නේ ඒකම තමයි. රයිට්. එතකොට ඔය බලන්න ඔයාගේ අච්චු පොතේ තියෙන 83 වෙනි පිටුවේ බලන්නකෝ ගොදුරකට මාන බලමින් ඉන්න දිවියෙක් ඉන්නවා. හරිද? දිවියෙක් ඒ දිවිය බලන්න දිවියෙක් ඉන්නවද කියලාවත් හොයන්න බෑනේ. අර තනකොළ අස්සෙන් ඉන්නකොට කිසිම සතෙක්ට හොයාගන්න බෑ. හරි? මිනිහෙක් ගියත් එච්චර තමයි. හරි කොටියට අහු වෙනවා. දිවියට අහු වෙනවා. එතකොට මේ සත්තුන්ට ස්වභාවිකවම ලැබිලා තියෙනවා මේ හැකියාව. හරි? එයාගේ ශරීර වර්ණ රටාවන් මේ විදිහට ලැබිලා තියෙනවා. හරි බලන්න එතකොට එහා පැත්ත පිටුවෙත් තියෙනවා කටුස්සු ටිකක් ඉන්නවා. හරි ලස්සන ලස්සන රත්තුන්ගේ රූප සටහන් ටිකක් දාලා තියෙනවා. හරි ඔන්න දැන් එනවා ඊළඟට අපේ ප්‍රශ්න පත්‍රයේ අහලා තිබ්බ ප්‍රශ්නේ. බලන්නකෝ. මේ මොකද්ද මේ කියලා? සමහර සත්තු ඉන්නවා හරිද? සමහර සත්තු ඉන්නවා පුතේ එයාලා ජීවත් වෙන පරිසරයට අනුකූලව එයාට ජීවත් වෙන්න ශරීරයේ හැඩයක් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. හරි ශරීරයේ හැඩයක් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මේ බලන්න දැන් මාළුවෙක් ගන්නවා. මාළුවා කොහොමද? මෙන්න මාළුවෙක්. හරි මාළුවෙක් ඔන්න ඉන්නවා. පක්ෂියෙක් කුරුල්ලෙක් ගන්න. කුරුල්ලෙක් ඉන්නවා. හරි. මට ලස්සන චිත්‍රම් ඉන්න පුළුවන් ඒක හොඳයි ඈ. ගණන් ගන්න එපා. චිත්‍රයකට උනාට. හරි මේ ඉන්නේ කුරුල්ලෙක් කියලා හිතන්නකො. මේ ඉන්න කුරුල්ලෙක්. හරි එතකොට මේ බලන්න මේ සමහර සත්තුන්ගේ ශරීර හැදිලා තියෙන්නේ ශරීර අනුවර්තනය වෙලා තියෙන්නේ එයා ජීවත් වෙන පරිසරයට අනුකූලව එයාට ජීවත් වෙන්න. හරිද? මේ බලන්න මේ ෂේප් එක බලන්න මේ දෙන්නගේම පොඩ්ඩක් එකම ෂේප් එකක් නේද යන්නේ. එකම ලයින් එකේ එකක් නේ තියෙන්නේ. මේ බලන්න මෙන්න මේ වගේ හැඩයක් නේද? දෙපැත්තෙන් උල් වෙලා තියෙන. හරිද? මැද්දෙන් නිකන් නේ දෙපැත්තෙන් උල් වෙලා ගියමු මැද්දෙන් මහත් වෙච්ච හැඩයක්. හරිද? මෙන්න මේ හැඩයට අපි නමක් කියනවා පුතේ. හරිද? ආනාකූල හැඩය කියලා. හරිද? ආනාකූල හැඩයක්. අනාකූල හැඩයක්. හරි. ආනාකූල හැඩයක් දරනවා. එතකොට මේ බලන්න එතකොට මේ හැඩේ නම මතක තියාගන්න. පොඩ්ඩක් එයාගේ මේ වචනේ අපිට හුරු නෑනේ තාම. හරිද? ආනාකූල හැඩයක් දරනවා. එතකොට මෙන්න මේ අකුරු පේන්නේ නැද්ද? හරි. අනාකූල හැඩයක් කරනවා. එතකොට මෙන්න මේ හැඩයකින්ද එයාට මොකද්ද ලැබිලා තියෙන වාසිය කියලා කියන්න බලන්න මට. නා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොකද්ද මෙයාට මේ හැඩයෙන් ලැබිලා තියෙන වාසිය. මේ බලන්නකෝ. දැන් ওই කෙලවල්ලා මාළුවෙක් ගන්නකො බලෙක් ගන්නකො. එයාලගේ හැඩේ නිකන් මේ වෙනස් හැඩ තියෙන මාළු ඉන්නවා. බහුතරයක් මාළු ගන්නකො ඈ. බහුතරයක් මාළු ගන්නකො. එතකොට මේ මාළුවන්ගේ දෙපැත්ත මේ බලන්න. හරි. නිකන් උල්ලුණු ස්වභාවයක් තියෙන. මොකටද දන්නවද මේක වැදගත් වෙන්නේ? මෙයා දැන් වතුරෙන්නේ පීනගෙන යන්නේ. හරි. වතුර මැද්දෙන් පීනගෙන යනකොට ඔයා හිතන්න නිකන් මෙයාගේ ඇඟ නිකන් පෙට්ටියක් වගේ තිබ්බා කියලා. හරි. පෙට්ටියක් වගේ මාළුවෙක්. පෙට්ටි වගේ ඉන්න මාළුත් ඉන්නවා. ඒතකොට එක එක සත්තුන්ගේ ඒගොල්ලෝ ඉන්න
සමහර මාළු ඉන්නකොට ඒගොල්ලෝ පීනන්නේ නැහැ වෙලේ. හරි මුහුදු පතුලට වෙලා ඉන්න මාළු. එතකොට ඒගොල්ලන්ගේ හැඟේ හැඩේ වෙනස් වෙනවා. දැන් මේගොල්ලෝ වේගෙන් පීනලා යන මාළුනේ. හරිද? වේගෙන් පීනලා යන මාළුන්ගේ හැඩේ යාට වේගෙන් පීනලා යන්න පුළුවන් වෙන විදිහට තියෙනවා. හරි. එතකොට දැන් මෙයා නිකන් මෙහෙම පෙට්ටියක් වගේ හිටියනම් මොකද වෙන්නේ? හරි. වතුර ඇද්දෙන් යන්න පුළුවන් වෙයිද? හරි. වැඩි ඕනේ නැහැ නිකන් මේ ඔයාගේ ගෙදර මවල් ටැංකියේ ඉන්න කාප් මාළුවයි ගෝල්ඩ් ෆිෂ් මාළුවයි හිටන්නකො. කාටද වේගෙන් පීනලා යන්න පුළුවන්? හරි. මේ වගේ ඉන්න කාප් මාළුවට නේ. හරි ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් අර බලන පොළොව හිමීට යනකොට කාප් ගිහිල්ලා ඉවරයි. නේද? එතකොට ඒගොල්ලෝගේ ශරීරයේ හැඩය අනුව හරිද? එයා වාසය කරන පරිසරයේ ගමන් කරන හැකියාව ලැබිලා දෙනවා වේගවත්. හරිද? සමහර අයට වේගවත් සමහර අයට හිමි. තේරුණාද කියන කතාව? එතකොට මේ බලන්න මේ වගේ ෂේප් එකක් මේ මාළුවට තියෙන එකෙන් ලැබිලා දෙනවා. එයාට වේගෙන් හරිද? පිහිනලා යන්න පුළුවන්. ගොදුරක් අල්ල ගන්න වේගෙන් යන්න පුළුවන්. නැත්තම් එයාට කවුරු හරි හානියක් කරන්න එනවා නම් වේගෙන් පිහිනලා යන්න පුළුවන්. පක්ෂියෙක් ගන්න ඕනේ. පක්ෂියා බලන්න එයාගේ හොටේ උල්ව තියෙනවා. ශරීරයත් නිකන් මේ හැඩයට සමාන හැඩයක් තියෙන. එතකොට ඒ අනාකූල හැඩය තමයි තියෙන්නේ. හරි. එතකොට එයාට පුළුවන් මොකද්ද? අර කුලඟින් දැන් හිතන්න අපි සාමාන්‍යයෙන් ඔයා බයික් එකේ වේගෙන් යනවා කියලා හිතන්න ඕනේ. බයික් එකේ වේගෙන් යනවා. යනකොට එන උලම් පාරේ සැරට හරිද අපිට දැනෙනවනේ නිකන් වෙහසක් අමාරුවක් අපිට පවා. හරි. එතකොට මේ අහසෙම ජීවත් වෙන පක්ෂියෙක්ට හිතන්නකෝ එයාගේ ඇඟ හරිය විදිහට හැදිලා නැත්නම් පියාඹන්න එයාට කොච්චර අමාරුද? තේරුණාද? එතකොට මේ බලන්න මෙයාගේ මේ පොටේ උල් වෙලා හරිද? අගිස්ස උල් වෙලා තියෙන හැඩයකින්ලා එයාට පුළුවන් හුලං කපාගෙන මැද්දෙන් වේගෙන් පීනගෙන යන්න. මේ පියාඹගෙන යන්න. පැහැදිලිද? හරි දැන් හිතන්න ඔය උකුස්සෙක් කියම කොච්චර වේගෙන් එනවද නේ? හරි එයාගේ ඒ තියෙන හැඩය අනුව වේගවත්ව චලනය වෙන්න පුළුවන්. පියාඹාගෙන යන්න පුළුවන්. හරිද? එතකොට මෙයාලට මෙන්න මේ හැඩේ වැදගත් වෙලා තියෙනවා. චලනය වීමට නැත්තම් ගමන් කිරීමේ ස්වභාවය. හරිද? හොඳින්. ඒ කියන්නේ බාධාව මග හැරගෙන ගමන් කරන්න හැකියාව ලැබිලා තියෙනවා. හරි. එතකොට ඔන්න තියෙනවා අපේ ප්‍රශ්නේ. දැන් එන්නකො මේ ප්‍රශ්නේ කොහොමද මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා බලන්න. ඔන්න බලන්න අපිට කියලා තියෙනවා මෙන්න මේ ප්‍රශ්නයක් තමයි දීලා තියෙන්නේ. හරි. මේ බලන්න ටැංකියක් තියෙනවලු හොඳට අහගන්න ඉන්නවතයිද දාගන්න එපා. හරි. රජුත්තයි මේ ටික අහගෙන යන්න. එතකොට මේ පාඩම ඉවරයි. මේ පාඩුවෙන් මොන ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලට උත්තර දෙන්න පුළුවන්. හරි දැන් වාරි භාගෙත් ළඟම එනවා නේද? හරි හොඳ ලකුණක් දාමු. හරි මේ බලන්නකෝ. දැන් ටැංකියකට වතුර පුරවලා දිනවා. දැන් මේ දින ටැංකියක් ටැංකිය පිරෙනවා වතුර පිරෙනවා කියලා දැන් මේ දේ ජලය. දැන් ජලය පුරවලා තියෙනවා. හරිද? අපිට කියනවා මේ ජලය පුරවලා තියෙන ටැංකියට බණ්ඩක කරල් දෙකක් අරගෙන හරිද? බණ්ඩක කරල් දෙකක් අරගෙන අපිට කියනවා කපන්නලු. මේ බලන්න මේ තියෙනවා බණ්ඩක කරලා. හරිද? ඔය හිතන්න මේ තියෙන බණ්ඩක කරලා කියලා. මිදිස් කරලක් වගේ නිකන් නේ. හරි කමන්නේ. බණ්ඩක කරලා කියලා දැන් මම බණ්ඩක කරල් දෙකක් තියෙනවා. හරිද? දැන් මොකද්ද අපි මේ ක්‍රියාකාරකමේදී කරන්නේ? මේ බණ්ඩක කරල් දෙක අරගෙන මැද්දෙන් කපන්නලු අපිට. ඔන්න කැපුවා. එක කරලක් කැපුවා. ඔන්න අනිත් කරලක් කැපුවා. හරිද? කපලා ඉවර වෙලා අපිට කියනවා මේකේ මේ අගිසි දෙක මේ බලන්න මේ බණ්ඩක කරල මම කියන්නම්කො A කියලා. මේ බණ්ඩක කරල B. හරිද? එතකොට මේ AB කියන බණ්ඩක කරල් දෙකේ අගිසි දෙක තියෙනවා. අගිසි දෙක එකට සෙට් කරන්න. ඒ කොහොමද? ඒ කියන්නේ මෙන්න මෙහෙම. මෙයාගේ අගිස්ස අරගෙන මෙයාගේ අගිස්සට ගහනවා. මෙන්න මෙහෙම. ඔන්න දැන් තියෙනවා බණ්ඩක කරල එක බණ්ඩක කරලක එක අගිස්සක් මේ බණ්ඩක කරලේ අගිස්සත් අරන් ඇවිල්ලා අනිත් පැත්තට තියලා සෙලෝ ටේප් එකක් ගන්නවා. ඔන්න හරි. හරි. ඊට පස්සේ AB ඕනේ මකලා දාන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අනිත් බණ්ඩක කරලත් ගන්න ඕනේ කියන්නේ. බණ්ඩක කරල් දෙක කපලා ඊට පස්සේ මේ කපු දෙක කෑල්ලක් තියෙන මේ දෙකෙන් මොකක් හරි එක කෑල්ලක් ගත්තාම. ඒක කොහොමද? මේක අපි අඳින්නේ. හරි මේ කෑල්ල ගන්නවා. ඔන්න ඒක කොටසත් ගත්තා. දැන් කොහොමද තියෙන්නේ? මේ එකක් අනික ඕනේ නැහැ. එකක් ඇති.
දැන් මොකක්ද දන්නවද කරන්න කියන්නේ? දැන් අපිට කියනවා මේ කොටස් දෙක අරගෙන. හරිද? මේ කොටස් දෙක අරගෙන. අපිට කියනවා වතුර උඩින් දාන්න. දැන් වතුර උඩට දැම්මහම මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් ඉතින් බණ්ඩක් සරලක් කියන එකක් මේ යකඩ ගුලියක් වගේ නෙමෙයි ළමයිනේ. බණ්ඩක් සරලක් වතුරට දැම්මොත් පාවෙයි. නේද? එතකොට ඔන්න බලන්න ඕන් දැන් මේ වතුර උඩින් තියෙනවා. හරිද? ඕන් පළවෙනි එක්කෙනා තිබ්බා. යා කොහොමද යාගේ හැඩේ? එයාගේ හැඩේ මෙහි. ඊළඟ එක්කෙනාක් තියෙනවා. යාගේ හැඩේ මෙහි. හරි. දැන් අපිට කියනවා ඔන්න ඔය කෑලි දෙකට හරිද? ඔය කොටස් දෙක දැන් මෙයා වෙනම ෂේප් එකනේ. එයා දෙක උන් නිකන් අර අනාකූල හැඩයක් තියෙනවා. හරි. මෙයාත් ඉන්නවා. දැන් මොකද කරන්නේ? මේ කොටස් දෙක හරිද? පොඩි නූල් කෑල්ලකින් ගැට ගහලා නූල් කෑල්ලකින් ගැට ගහලා එල්ලන්න කියනවා මේ ටැංකිය අනිත් පැත්තේ නූල් කෑල්ලයක් ගිස්සෙන් ක්ලේ බෝලයක්. හරිද? දැන් මෙතනින් මේක නූල් කෑල්ලකට මෙහෙම දාලා ගැට ගහලා මේ පැත්තෙන් මම ක්ලේ බෝල් එක එල්ලුවා කියලා හිතන්න ඕම් ක්ලේ බෝලයක් දාලා එල්ලලා තියෙනවා. මේකත් එල්ලලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? බරක්නේ මේ බරක් තියෙන හින්දා මොකද වෙන්නේ? ඒ බර හිමීට පාත් වෙනවා. නේද? තේරුණාද? අපැදිලි තැනක් තියෙනවා නම් කියන්න. මැසේජ් එකක් හරි දාන්න. හරිද? මොකද වෙන්නේ? බණ්ඩක කෑලි දෙකක් තියෙනවා. හරිද? බණ්ඩක කෑලි දෙක එකක් අපි එකට බද්ධ කරලා හදලා තියෙන දෙපැත්ත උල් වෙන විදිහට. හරිද? දැන් මේ දෙකටම නූලක් ගැට ගහලා හරිද? ක්ලේ බෝලයක් සෙට් කරලා හිමීට තියනවා බලන්න මොකද වෙන්නේ කියලා. ක්ලේ බෝලේ බරට මොකද වෙන්නේ මේ නූල? නූල ඇදගෙන පල්ලෙහාට යනවා. හරිද? එතකොට මොකද්ද දන්නවද අපිට හම්බෙන නිරීක්ෂණය මොකද? ඔයා හිතන්නේ මොකක් වෙයිද? හ්ම්? වතුර දිගේ මෙන්න මෙයා නිකන් බෝට්ටුවක් වගේ එන මරුවට පා වෙලා යනවා. හරිද? එයා එන මරුවට වතුර දිගේ පා වෙලා යනවා මේ. හරිද? මෙයා මොකද වෙන්නේ? එයාගේ මේ හැඩේ බලන්නකො මෙහෙම නිකන් ඇවිල්ලා ටොප් කරලා කැඩිලා නේ කැපිලා. එයාට බෑ අර නිකන් ලස්සන පායිකාව යන්න. එයා මොකද වෙන්නේ? එයා මේ වතුර මෙහෙන් ඇවිල්නකොට වතුර වැදිලා එයා මේකේ සමහරට ගිලිලත් යනවා. එහෙ යනවා. හරි. ගිලිලා පල්ලයට බැස්සා කියලා හිතන්න. ගිලෙන්නෙත් නැති සමහරට ගිලෙන්නත් පුළුවන්. බොහෝ වෙලාවට ඉතින් හරි. නිශ්චිත වේගයෙන් ගමන් කරන්නේ නැහැ. ඒක හිමීට තමයි එන්නේ. හරිද? එතකොට මොකක්ද එහෙනම් අපිට නිගමනය කරන්න පුළුවන් මේ පරීක්ෂණය? හා අපිට එහෙනම් කියන්න පුළුවන් මෙන්න මේ වගේ හැඩයක් තියෙනකොට හරිද? අනාකූල හැඩයක් තියෙනකොට මෙයාට වතුර උඩ හරිද? පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. වතුර උඩ විතරක් නෙමෙයි. හරිද? මේ හැඩයේ තියෙන මාළු වෙට්ට වතුර මැද්දේ මේකෙන් පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. එහෙනම් තේරෙනව නේද මේ ප්‍රශ්නේ මොකද්ද මේ අපෙන් අහලා තියෙන්නේ? හරි. එහෙනම් මෙන්න මේ හැඩයට අපිට කියන්න පුළුවන් අනාකූල හැඩය. අනාකූල හැඩයේ තියෙනකොට හරිද? ජලයෙන් හෝ වාතයෙන් ඇති වෙන බාධාව මැඩගෙන පහසුවෙන් ඉදිරියට ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. තේරුණාද? හරි. එහෙනම් right අපි බලමු දැන් මේ ප්‍රශ්නෙට උත්තර ටික බලාගෙන යන්න. හරිද? බලාගෙන යන්න අපි. ඔන්න බලන්න ඔයාලා පේපර් එක ගන්නකො. print out එක ගත්තා නම් ඒක අතට ගන්න. නැත්තම් හරි වෙන කම්පියුටරකින් හරි බලනවා නම් ඒක බලා ගන්න. හරිද? හරි. බලමු අපිට කියනවා සතුන්ට සංචරණය සඳහා තම ශරීර හැඩයේ වැදගත් වන ආකාරය පිළිබඳ සොයා බැලීමට කරන ලද ක්‍රියාකාරකමකට අදාළ රූප සටහනක් පහත දැක්කේ. හරි. එතකොට ඕම් බලන්න අපි මේ අඳන් තියෙන ටැංකිය තමයි තියෙන්නේ. හරිද? ටැංකිය පොඩ්ඩක් ඉතින් අර නිකන් හරි පැහැදිලිවම පේන්න බෑ. හරි ඒ වුණාට අපි මේක දැක්ක ගමන් මතක් වෙනවා මේ ක්‍රියාකාරකම තමයි කියලානේ. බණ්ඩක කෑලි තියෙනවා, ජලය තියෙනවා. අපෙන් අහනවා AB කියන දෙන්න අතරින් බලන්න A කියලා මේකේ නම් කරලා දෙන්නේ කාටද? A කියලා නම් කරලා දෙන්න පුතේ මෙන්න මේ අනාකූල හැඩයේ තියෙන බණ්ඩක කොටසට. B කියලා නම් කරලා දෙන්න මෙන්න මේ හැඩයේ තියෙන බණ්ඩක කොටසට. AB කියන දෙන්න අතරින් XX අන්තයට XX අන්තය කියලා කියන්නේ මෙන්න මේ කෙලවරට නම් කරලා දෙනවා X අන්තය කියලා. හරිද? මෙයා ටැංකියේ කෙලවර හරිද? XX අන්තය කියලා තමයි අපිට දාලා තියෙන්නේ. ඒක ඉතින් ප්‍රශ්නය අනුව වෙනස් වෙනවා. ඉතින් හරි සමහරට වෙන විදිහකට දෙන්නත් පුළුවන්. X අන්තයම වෙන්න ඕනේ නැහැ. හරිද? වෙන නමක් දාලා දෙන්නත් පුළුවන්. කොහොම හරි ටැංකියේ කෙලවරට. ඒකට ටැංකියේ කෙලවරට පහසුවෙන් ළඟා වෙන්නේ මොකක්ද කියලා අහනවා. Aද Bද එහෙනම්. හරි දැන් දන්නවා ඔයා. Aද Bද? පහසුවෙන් ගමන් කරන්නේ A නේ. එහෙනම් A කියලා ඔයා ලියාගත්තා නම් බලන්න හරියට දාගන්න. හරි A කියලා ලියුවා නම් හරියට දාගන්න.
මේක වයඹ පළාතේ දුන්න පේපර් එකක් පුතේ. ප්‍රශ්න කොටසක් අපි ගත්තේ ඔය ලකුණු දාන විදිය පැත්තෙන් දාලා දිනවා. හරිද? මේ පේපර් එකේ තිබ්බ විදිහටම මම ඒක අරගෙන දාලා දෙන්නේ. පස්සේ ලකුණු චෙක් කරගමු. හරි. එතකොට එහි දැක්වෙන හැඩය හඳුනන නම හඳුන්වන්නේ මොකක් කියලාද? අපි දන්නවා දැන්. මොකද්ද? අනාකූල හැඩය. හරි. මේ හැඩයට මොකක්ද කියන්නේ? අනාකූල හැඩය. අනාකූල හැඩය කියලා අපි හඳුන්වනවා. right. බලන්න ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. සංචරණයේදී එම හැඩය උපයෝගී කරගන්නා සත්ත්ව කාණ්ඩයක් නම් කරන්න. අයියෝ ලේසිනේ මොනවාද අපෝ මේ ප්‍රශ්න. බලන්න මොකද්ද? පක්ෂීන් මත්ස්‍යයින් නේද? මේ හැඩේ තියෙන කාටද අපි දන්නවා දැන්. මාළුන්ටයි කුරුල්ලන්ටයි. හරි. පක්ෂීන්ට හෝ මත්ස්‍යයින්ට තමයි තියෙන්නේ. හරි පක්ෂීන්ට හා මත්ස්‍යයින්ට. ඊට පස්සේ සංචරණයේදී ඔවුන්ට එම හැඩේ නිසා ලැබෙන වාසිය අපි කිව්වා. හරි මොකද්ද? මෙයාට එයා ජීවත් වන පරිසරය අනුව ඒ කියන්නේ ජලය හෝ වාතයේ හරි බාධාව මැඩගෙන පහසුවෙන් ඉදිරියට ගමන් කිරීමේ හැකියාව. එහෙම ලිව්වනම් ඔයාලට සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. හරි. හරි අපි මේ පාර වාර විභාගයට ගමු මොකද ලකුණක් හරි. ගිය පාර වාට සමහර විට හරි ලකුණු 50යි වෙන්න පුළුවන් 60යි වෙන්න පුළුවන් 30යි වෙන්න පුළුවන් හරි 80යි වෙන්න පුළුවන්. හරි කීය තිබ්බත් කමක් නැහැ. අපි හිමීට වැඩ ටික කරගෙන ගිහිල්ලා හරි හොඳට ප්‍රශ්න ටිකකට හුරු වෙලා හරි මේ පාර එන වාර විභාගයට හොඳ ලකුණක් දාමු. හරි බය වෙන්න එපා. ඊට පස්සේ බලන්න ඉහත තුනෙහි තුන්වෙනි ප්‍රශ්නේ ඔබ සඳහන් කළ සත්ත්ව කාණ්ඩයේ හැර පෘෂ්ඨවංශීන්ට අයත් වෙනත් සත්ත්ව කාණ්ඩ දෙකක්. අයියෝ අපි කිව්වනේ ඔක්කොම නේද? සත්ත්ව පෘෂ්ඨවංශීන් ඉන්න සත්ත්ව කාණ්ඩ මොනවද? අපි කතා කරේ. පක්ෂීන්ටයි මාළුන්ටයි හැර තව කවුද හිටියේ? මෙතනනේ මාළු හිටියා, උභයජීවි, උරගයි නේ. ඊට පස්සේ පක්ෂීන් ක්ෂීරපායි. නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් උභයජීවි, උරගයි, ක්ෂීරපායි ඔය ඕන එක්කෙනෙක් ලිව්වනම් හරි. සත්ත්ව කාණ්ඩ දෙකක් නෙහන්නේ. ඔයා කැමති දෙකක් ලියන්න ඒ තුනේ. right. ඊට පස්සේ ඔන්න උතලින් අපේ මේ සත්ත්ව විවිධත්වයේ කොටසේ සත්තු වර්ග කරන විදිහ, ඒගොල්ලන්ගේ හැඩ රටා ගැන ඔය ටික ඉවරයි. හරිද? ඊට පස්සේ මේ තව පොඩි චූටි කොටසක් තියෙනවා දෙබෙදුම් සුචියක් කියලා. මොකක්ද කියලා බලන්න. දෙබෙදුම් සුචි චූටි කාලේ ඉගෙන ගත්තා නේද 10 වසරේ? දෙබෙදුම් සුචියක් කියන්නේ මොකක්ද කියලා. හරි. ඔයා කරාද දෙබෙදුම් සුචිය? හරියට. හරි අපි බලමුකෝ මොකද්ද මේ දෙබෙදුම් සුචියක් කියන්නේ කියලා ඉස්සෙල්ලාම තව අපිට තියෙනවා ක්ලාස් එකේ තව වෙලාව තියෙනවා. හරි අපි මේ පැයට පුතේ පාඩමම කතා කරුවා. හරි. ටින්ගාල පාඩමම කතා කරලා හොඳ ප්‍රශ්නෙකුත් ලියලා තමයි ඔයා අද පන්තියෙන් අයින් වෙන්නේ. එහෙනම් පන්තියෙන් අපි මීටින් එක ඉවරනකොට ඔයා 6 වෙනි පාඩමම කරගෙන ඉවරයි. හරි ආයේ මේ පාඩමේ ප්‍රශ්න වරද්ද ගන්නේ නැහැ. right. එහෙනම් බලමු අපි ජීවීන් වර්ගීකරණයට දෙබෙදුම් සූචියක් කොහොමද භාවිතා කරන්නේ කියලා. මතකද බලන්න දෙබෙදුම් සූචි කියන්නේ මොකක්ද කියලා විනාඩියක් අරගෙන ඔයාගේ අච්චුපොත චුට්ටක් බලන්න දෙබෙදුම් සූචිය කියන තැන. පිටු අංක 86. බලන්නකො දෙබෙදුම් සූචියක් කියන්නේ මොකක්ද කියලා. මොකද්ද මේ දෙබෙදුම් සූචිය කියන්නේ මහා අමුතු නිකන් බර වචනයක් නේ. බලන්න මොකද්ද මේ දෙබෙදුම් සූචියක් කියන්නේ ඔය කියන තරම් අමාරුද කියලා. හරි. මේ බලන්නකො මම කියලා දෙන්න. දෙබෙදුම් සූචියක් කියන්නේ අපිට කවුරු හරි සත්තු සංඛ්‍යාවක් ඉන්නවා කියලා හිතන්නකො දැන්. හරිද? ඔයා දන්න සත්තු සෙට් එකක් ඉන්න නැත්නම් නොදන්න සත්තු ටිකක් හරි ඉන්නවා. හරිද? බැලු බැලමට ඒගොල්ලන්ගේ මොන හරි ලක්ෂණ පේන්න තියෙනවනේ පුතේ සතෙක් වුණාම. හරිද? දැන් හිතන්නකො බල්ලෙක් ගන්න උනේ. බල්ලෙක් ගත්තාම මොනවාද? එයාට ලොම් තියෙනවා. හරිද? කකුල් හතරක් තියෙනවා. අන්න ඒ වගේ අපිට බලලා පෙනීම මගින් බලලා අපිට කියන්න පුළුවන් ලක්ෂණ ටිකක් තියෙනවනේ ඕනම සතෙක්ට. සතෙක් වුණාම ඇහැට පේන සතෙක් නම් අපිට බලලා කියන්න පුළුවන් ලක්ෂණ ටිකක් තියෙනවා. හරිද? එතකොට ඔන්න ඔය ලක්ෂණ මත පදනම් කරගෙන සත්තු අපිට පහසු වෙන විදිහට වර්ග කරන විදිහක් තියෙනවා. හරිද? අපිට පහසුවෙන් මේක වර්ග කරගන්න පුළුවන් විදිහක් තමයි දෙබෙදුම් සූචියක් කියන්නේ. මේ බලන්න කොහොමද මේක වර්ග කරන්නේ කියලා. අපිට සත්තු ලිස්ට් එකක් දීලා තියෙනවා. මේ බලන්න පුතේ. හරි හින්නම ලේසියි ඈ.
මාර්ලේසි මේකෙන් අනිවාර්යෙන් ඊළඟ වර්ගයේ ප්‍රශ්නයක් තියෙයි වගේ ප්‍රශ්න පත්‍රයේ. ඔන්න බලන්න වරුදුය. හරි මේක පොඩි දාගත්තා නම් ඊට ලකුණු සෙට් එකක් වගේ අතේ. හරි මේ බලන්න ඔන්න කවුද ඉන්න සත්තු මාළුවා ඉන්නවා. මාළුවා ගොළු වෙල්ලා. තව නයා. තව ගවයා හාවා කටුස්සා. ගවයා ඉන්නවා. හරි ඔයත් ඉන්නවා කියලා නැහැ නේද? හා ගවයා හාවා තව කටුස්සා ඉන්නවනේ. මම මේව කියන්නම් චූටියට. කටුස්සා. හරි. එතකොට අපි බලන්න ඕනේ මේ සත්තුන්ව හරිද? එකවරකට දෙපැත්තට දදා බෙදන්න. හරිද? බලන්නකො මේක කොහොමද අපිට සත්තු වර්ග කරන්න පුළුවන් කියලා. හරි. අපි ප්‍රශ්නේ තියෙන විදිහටම කරගෙන යන්න. හරිද? එතකොට මේ බලන්න මේ සත්තු කොහොමද අපි වර්ග කරන්නේ? අපිට සතෙක් දැක්ක ගමන් පුතේ. හරිද? සතෙක්ව දැක්ක ගමන් ඔයා අපිට සතෙක් වර්ග කරන්න පහසු වෙන්නේ මොකද්ද? බලමු ගාවල් බලන්න ඔබේ කකුල් කීයක් තියෙනවද කියලා නේ. නේද? මොකෙක් හරි ගෙදරට අමුතු සතෙක් ආවත් අම්මා සිරි මොකෙද්ද සතෙක් ඇවිල්ලා කියලා බලනවා. ඉන්න කකුල් ගානක් තියෙනවා. හරි එහෙමනේ. එතකොට එහෙනම් අපිට ලේසියෙන්ම වර්ග කරන්න පුළුවන් නේද? දෙකකට ප්‍රධාන කාණ්ඩ දෙකකට දාන්න පුළුවන්. කොහොමද දාලා තියෙන්නේ කියලා බලන්න. එක පැත්තකට අරන් තියනවා පාද ඇති සතුන්. අනිත් පැත්තට එහෙනම් මොකද්ද ගන්න ඕනේ? අයියෝ ලේසිනේ. පාද ඇති නම් අනිත් පැත්තේ පාද නැති. පාද ඇති සතුන්. පාද ඇති අය මේ පැත්තේ නම් එහා පැත්තේ අපිට දාන්න පුළුවන් පාද නැති. කකුල් නැති අය. පාද නැති සතුන්. හරි. එහෙනම් පාද ඇති අය කවුද? පාද ඇති අය කවුද? මේකේ පාද තියෙන කට්ටිය කවුද බලන්න. ටක් ගාලා. පාද තියෙනවා කාටද? ණයට තියෙනවද නැහනේ. පාද තියෙන කාට? ගවයාට තියෙනවා. ගවයා ආවට තියෙනවා කකුල්. තව කටුස්සට තියෙනවා. රයිට්. ඔන්න පාද තියෙන කට්ටිය. එහෙනම් පාද නැති කට්ටිය බලන්න. පාද නැති කාටද? කකුල් නැහැ, මාළුවට නැහැ. හරි. ගොළු වෙල්ලට නැහැ. ගොළු වෙල්ල කකුල් තියෙන ගොළු වෙල්ල ඉන්නවද අලබෙත් නැහැ. ගොළු වෙල්ලට නැහැ. තව කකුල් තියෙන නයි එහෙම නැහැ නේ කොහෙවත් නේ. එහෙනම් නයාටත් කකුල් නැහැ. පාද නැති අය තමයි මේ ඉන්නේ. පාද ඇති අය තමයි මේ ඉන්නේ. මේ බලන්න දැන් මෙතන හිටියා සත්තු කීයද හිටියද? 1 2 3 4 5 6ක් හිටියා. දැන් 3 3 දෙපැත්තට දාගත්තා. ඔන්න දැන් ටික ටික අඩු කරගෙන යන්නේ. හරි. 3 3 දෙපැත්තට දාගත්තා. දැන් බලන්න ඊට පස්සේ අපේ ප්‍රශ්නේ ඊළඟ කෑල්ලට අරන් තියෙනවා අං ඇති සහ අං නැති අය කියලා. හරි මේකේ දාලා තියෙනවා අං ඇති අය අං ඇති අය. අනිත් පැත්තට එනවා ගන්නවද? අං නැති අය. එහෙනම් අං තියෙන්නේ කාටද මේ සෙට් එකෙන්? අං තියෙන්නේ ගවයට තියෙනවා නේ. ගවයට තියෙනවා. අං නැත්තේ ආවා කටුස්සා ඒගොල්ලන්ට අන්නේ. හරි. ඊට පස්සේ බලන්න ඊළඟ ප්‍රශ්නේ ඊළඟට කොහොමද ඒක වර්ග කරලා දෙන්නේ කියලා. ඔන්න අපිට දීලා දිනවා වරල් ඇති අයයි එහා පැත්තේ හිස් කොටුවක් තියෙනවා. හරි. එහා පැත්තේ හිස් කොටුවක් තියෙනවා. වරල් ඇති. වරල් තියන අය ඉන්නවා නම් අනිත් පැත්තේ වරල් නැති අය වෙන්න බෑ. නේ? වරල් නැති. ඔන්න. හරි. තේරෙනවද වැඩේ කරගෙන යනවා කියේ? එහෙනම් ලේසි නේ. වරල් ඇති අය වරල් නැති අය. වරල් තියෙන්නේ කාටද? ඔතනින් වරල් තියෙන්නේ 9ට වරල් නැහැ. එහෙනම් වරල් තියෙන්නේ කාටද? මාළුවා. වරල් නැත්තේ ගොළු වෙල්ලටයි. ගොළු වෙල්ලටයි නයාටයි. හරිද? දැන් මේ වන්නේ වරල් ඇති කියන තැනින් මාළුවා ඉවරයි. හරිද? මාළුවාගෙන් පස්සේ එතන ආයේ සතෙක් නැහැ. ඒක හන්ද එතනින් පස්සේ ආයේ වර්ග කරන්න දෙයක් නැහැ. හරි මෙතන දෙන්නෙක් ඉන්නවනේ. ඒක හන්ද ඒ දෙන්නම ආයේ දෙකකට දාන්න. හරි? දැන් මෙතන අං ඇති අය ගවයෙක් කියලා දැම්මා. හරිද? ගවයා කියලා දැම්මා.
ඒක හැම එතන ආයෙ සතෙක් නැහැ. ඒකට මුකුත් කරන්න දෙයක් නැහැ. මෙතන සතු දෙන්නෙක් ඉන්නවනේ. ඒ දෙන්නවත් ආයෙ වර්ග කරන්න මොකක් හරි ලක්ෂණයක් කරා. තේරුණාද? එහෙනම් බලන්න හාවයි කටුස්සයි කොහොමද වර්ග කරන්නේ? අපිට දීලා දිනවා ලොම් ඇති අය ලොම් එහෙනම් එහා පැත්තේ මොකද? ලොම් ඇති අය නම් එහා පැත්තේ ලොම් නැති අය. එහෙනම් අපි දාන්න පුළුවන් ලොම් ඇති. ලොම් තියෙන්නේ කාටද? ලොම් තියෙන්නේ හාවට. මේ දෙන්නගේ. හාව. ලොම් තියෙන්නේ හාව. එහෙනම් ලොම් නැත්තේ ලොම් නැති කෙනා තමයි කවුද? කටුස්සා. හරි. ලොම් නැහැනේ කටුස්සන්ට ලොම් නැහැනේ. කොහෙවත්. හරි. ඔන්න එහෙනම් ඒක හරි. දැන් ඊට පස්සේ මේක කොහොමද වර්ග කරන්න බලන්න. හරි. ගොළු බෙල්ලයි ණයයි. ගොළු බෙල්ලයි ණයයි. මරු විදියට වර්ග කරලා දෙන්න. කොහොමද බලන්න? මට ලියන්න ඉඩ මදි. හ්ම්. බාහිර කවචයක් ඇති අය බාහිර කවචයක් නැති අය. මොකද්ද පුතේ බාහිර කවචයක් කියලා කියන්නේ? කටුවක් කට්ට කියලා කියන්නේ ගොළු බෙල්ලට කට්ටක් තියෙනව නේද? හරි. එහෙනම් ගොළු බෙල්ලට කට්ටක් තියෙනවනේ. එහෙනම් බාහිර කවචයක් තියෙනවා. අපි කට්ටට කවචය කියලා කියන්නේ. හරිද? එහෙනම් බාහිර කවචයක්. ඒ කියන්නේ එයාගේ ඇඟට පිටින් කටුවක් තියෙනවා. ණයාට පිටින් කටුවක් නැහැ. ණයෙක් ඉන්නව ගොළු බෙල්ල වගේ ණය ඉන්නවද? නැහැ නේ. කටුවක් නැහැ එයා. එහෙනම් අපිට දාන්න පුළුවන් කවචයක් ඇති අයට දාන්න පුළුවන්. හරිද? කවචයක් ඇති. කවචය ඇත. කාටද? ගොළු බෙල්ලා. මේ චූටි බෝඩ් එක අපි අයින් කරලා තව ළඟදී ලොකු බෝඩ් එකක් දානවා. එතකොට මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. හරිද? බලන්න කවචයක් නැත්තේ නම් කාටද? කවචය නැත. කවචය නැත. කාටද? කවචයක් නැත්තේ. ණයා නේ. ණයාට කවචයක් නැහැ. කවචයක් නැත්තේ ණයාට. හරිද? මට මේ ඔයාට ඕනේ උනේ අද හරිද? මේ කොටස පොඩ්ඩක් අර හරිද? දැන් ගොඩක් අය හිතනවා මේක අමාරුයි. එහෙම නෑ විද්‍යාව වෙනම අමාරු නෑ. හරිද? මේ හරි සරල දෙයක් නේ තිබ්බ බලන්න ඕනේ. දෙඩිදුම් සූචියක් කියලා හරීම සරල ක්‍රියාවලියක් තිබ්බේ. හරි අපි දැන් ඉස්සරහට හැමදාම මේ විදිහට ප්‍රශ්න කතා කරගෙන යනවා. හරිද? දැන් අවුලක් නෑ නේ ප්‍රශ්නේ. බලන්න බලන්න හරිද ඔක්කොම. හරි. ඔක්කොම හරි කෙනෙක් ඉන්නවනම් දාන්න බලන්න chat එකට මැසේජ් එකක් ඔක්කොම හරි කියලා. හරි. එතකොට අද අපි කතා කරේ පුතේ මේ 6 වෙනි පාඩමේ සත්ත්ව විවිධත්වයේ පාඩම. හරිද? එතකොට බලන්න ඔයාලගේ මොන හරි වැරදි අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න. හරිද? ඉස්සෙල්ලම මොකක් හරි ලක්ෂණයක් බලලා පහසුම ලක්ෂණයක් බලලා බෙදනවා දෙකකට. හරිද? දෙකකට බෙදලා ඊට පස්සේ ඒ සත්තු ටික ආයෙ දෙකකට බෙදනවා. ඒකෙන් තව ඉතුරු වෙනවා නම් ආයෙ දෙකකට බෙදනවා. එහෙම බෙද බෙද තනි සතෙක් වෙනකල් ගන්නවා. හරිද? ඒතකොට දෙබෙදුම් සූචියක මූලික ලක්ෂණ තුනක් අපි කතා කරනවා. දැන් ඔයාලා දෙබෙදුම් සූචි කරන විදිය දන්නවා. හරිද? කතා කරන්න දෙයක් නෙමෙයි. ඒතකොට මූලික ලක්ෂණ තුන තමයි හරිද? පහසුවෙන් වෙන් කරලා ගන්න පුළුවන් වෙන ලක්ෂණයක් අපි සලකන්න ඕනේ. හරිද? පහසුවෙන්ම වෙන් කරලා ගන්න පුළුවන්. දැන් සාමාන්‍ය පාද ඇති පාද නැති කියනවා ටක් ගාලා බලලා කියන්න පුළුවන් නේ. පහසු ලක්ෂණයක් වෙන්න ඕනේ. ඊට පස්සේ වරකට එක ලක්ෂණයක් පමණක් ඇති නැති විදිහට ගන්න ඕනේ. හරිද? ලක්ෂණ දෙක තුන එකට දාගන්නේ නැහැ. හරිද? දැන් මේ බලන්න පාද නම් පාද විතරයි. පාද ඇති පාද නැති. හරි? අං ඇති අං නැති. මොකක් හරි එක ලක්ෂණයක් තමයි සලකන්නේ එක වරකට. හරි? අවසානයේ ඊළඟ දෙබිදුම් සූචියේ ඊළඟ ලක්ෂණය තමයි අවසානයේ එක සතෙක් වෙනකල් බෙදාගෙන යන්න ඕනේ. හරි? ඕක තමයි දෙබිදුම් සූචියේ කතා කරන ලක්ෂණ තුන. හරි? ওই ලක්ෂණ තුනට අනුව දෙබිදුම් සූචියක් වා කරනවා නම් සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් අපේ ප්‍රශ්න පත්‍රේ. හරිද? රයිට්. එතකොට මට ඕනේ උනේ දැන් මේ ටික ඔයාලට පැහැදිලි කරලා දෙන්න. අපි හැමදාම එතකොට හැම බ්‍රහස්පතින්දම මේ ටයිම් එකට පේපර් එකක් සාකච්ඡා කරනවා. හරිද? ඔයා සහ ඔයාගේ ඉන්න සියලුම යාළුවන්ටත් කියන්න මෙහෙම කරනවා කියලා අපි සල්ලි ගන්නෙ නැහැ. හරිද? නොමිලේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර කතා කරන්නේ. හරිද? එතකොට ඔයාට අද දවසේ මම මේක මකනවා පුතේ. හරිද? ලියා ගන්න ඇතිනේ නේ. මකන්නම්. අද දවසේ කතා කරපු ටික වාට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මොකක් හරි අපහැදිලි තැනක් තියෙනවා නම් හරිද කියන්න.
හරිද? පන්ති මැද්දේ කතා කරන්න බැරි නම් මැසේජ් එකක් හරි දාන්න මම එතකොට සලකලා බලනවා. හරි. එතකොට මේ ටික ඉතාලම සරල විදිහට මම ඔයාලට පැයක් ඇතුළත අපේ සත්ත්ව විදත්වේ පාඩම සම්පූර්ණයෙන්ම කතා කරලා ප්‍රශ්නෙකුත් කරලා තමයි අපි අද ඉවර කරේ. හරිද? එතකොට තව පණිවිඩයක් තියෙනවා. අපේ තියරි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඔන්ලයින්. ඔයාලට 077 182යි 79යි 77 නම්බර එකට WhatsApp මැසේජ් එකක් දාන්න අපි ඔන්ලයින් ක්ලාස් එක යනවා දිගටම. මේක ෆ්‍රී නේ කරන්නේ පේපර් එක. හරි. මේකට ඔයාලට දිගටම සම්බන්ධ වෙලා ඔන්ලයින් මේ විදිහට ප්‍රශ්න පත්‍ර වැඩ පිළිවෙල යන්න ඕන. අපේ තියරි ක්ලාස් එකට ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඔයා කැමති නම් WhatsApp මැසේජ් එකක් දාන්න. ඒ විදිහට මේ වැඩ ටික කරගෙන යන්නත් පුළුවන්. හරි. එතකොට ඔන්න ඔය ටික තමයි අපි අද කතා කරේ. ඔයාලට පාඩම තේරෙන්න ඇති කියලා මම හිතනවා. හරි. එහෙනම් ගොඩක් ස්තුතියි සම්බන්ධ වුණාට. හරි. එහෙනම් thank you පුතේ. දැන් මීටින් එක ඉවර වෙයි තව ටිකකින්. හරි. එහෙනම් ලීව් වෙන්න පුළුවන්. හරි. හරි එහෙනම් මුල් සරණයි මම නතර කරන්නම්. හරි එහෙනම් ජය වේවා. හරි.